ඕන්න ඉතින් එහෙනම් අදත් අලුත් වීඩියෝ එකක් ගෙනල්ලා තිනවා. ඉතින් මේ වීඩියෝ එකේ මම කතා කරන්නේ ඔබට වැදගත් වෙයි කියලා හිතන එකක් ගැන. ඉතින් මම දන්නේ නැහැ උඹලට වැදගත් වෙයිද නැද්ද කියලා. මට නම් ඒක වැදගත් වුණා. මේ ඒ හින්දා තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. හරිද? ඉතින් ඒක තමයි මෙන්න මේ IRD එකෙන් එන ලියුම් මොනවද කියන එක. හරිද? ඉතින් මේක මට ඒ කාලේ තිබ්බ ලොකු ප්‍රශ්නයක්. ඉතින් මම මේ ඒ ප්‍රශ්නෙට උත්තරේ දන්නේ නැතුව මෙහෙම රෙඩ් නෝටිස් ඉඳන් කාලා තියෙනවා. ඉතින් ඒ වගේ අනාථයෙක් නොවෙන්න තමයි මේ උඹලට මේ වීඩියෝ එක කරන්නේ. හරිද? ඉතින් එහෙම මේ උඹලා අනාථයෙක් වෙන්න ඕනේ නැහැ. ඉතින් මේක ගැන ගොඩක් වීඩියෝ සමහර YouTube channel TikTok වලින් කරලා තිබ්බා. ඉතින් මම හිතුවා මගේ experience එක උඹලත් එක්ක share කර ගන්න ඕනේ කියලා. ඉතින් IRD එකෙන් එන මේ ලියුම් මොනවාද? මේ බදු ගෙවපන් කියලා තමයි මේ ලියුම එන්නේ. ඉතින් එහෙම ලියුමක් උඹලා ගෙදරට එනවා නම් උඹලා බදු ගෙවපන්. ඒකනේ ලියුම එන්නේ. හරිද? නැතු මේක රෙකෝඩ් හදන්න නෙමෙයි. ඉතින් බදු ගෙවපන්. හරියට වැඩි බයිලා නැතුව අපි මුලින්ම කතා කරලා එමු මේ ලියුම මොකක්ද කියන එක ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ මම මේ කියන්නේ තනිකර මගේ මේ අවුරුදු 3-4ක් බදු ගෙවලා ඒ තියෙන එක්ස්පීරියන්ස් එකෙන්. හරිද? නැතුව මම ටැක්ස් ඇඩ්වයිස් කෙනෙක්වත් කන්සල්ටන්ට් කෙනෙක්වත් නෙමෙයි. ඔබට ඊට වඩා අර අල්ටිමේට් දැනුමක් ගන්න ඕන නම් උඹලට පුළුවන් ඒ කෙනෙක්ව ගේ සපෝට් එක ගන්න. හරිද? එතකොට මම මෙතන කියලා දෙන්න යන්නේ මගේ එක්ස්පීරියන්ස් එක සහ මම දන්න සත දෙක. හරිද? මුලින්ම බලමු මේ ලියුම මොකක්ද කියලා. ඉතින් උඹලා ටැක්ස් පේ කෙනෙක් විදිහට අයිඩෙන්ටිෆයි වෙලා තියෙනවා නම් ටින් නම්බරයක් තියෙනවා නම් බොහෝ දුරට උඹලට මේ ලියුම ගෙදෙට්ට එනවා ඇති. ඉතින් මේක ලයිෆ් ඇචීව්මන්ට් එකක් නෙමෙයි. මේක මේ Facebook දදා වැල්ලෙන්න ඕනේ නැහැ. ඉස්සර නම් මේක සීමිත පිරිසකට ආවේ. හැබැයි දැන් හැමෝට බල්ලයි කොල්ලයි හැම එකන වගේ මේක එනවා. මොකද දැන් අවුරුදු 18ට වැඩි හැම එකටම ටින් එකක් ඕපන් කරන්න එපා. ඉතින් එතකොට ඒ විදිහට උඹලා ටැක්ස් පේ කෙනෙක් විදිහට අයිඩෙන්ටිෆයි වෙලා තියෙනවා නම් කන්ග්‍රැචුලේෂන්ස්. උඹලට මෙන්න මේ ලියුම ගෙදෙට්ටම ගෙන ගන්න පුළුවන්. ඉතින් මේ ලියුම එන්නේ ක්වාර්ටර්ලි. හරිද? මට මතක විදිහට නොවැම්බර් අගෝස්තු නොවැම්බර් පෙබරවාරි මැයි අන්න ඔය මාස අතර තමයි මෙන්න මේ ලියුම උඹලා ගෙදරට එන්නේ. එතකොට ඒක එන්නේ ඒ අදාළ බදු කාල සීමාවලට අදාළව බද්ද ඉන්ස්ටෝල්මන්ට් විදිහට ගෙවන්න. හරිද? එතකොට උඹලා මොන හරි කැටගරි එකක් යටතේ IITද ඊළාට CITද උඹලට පුළුවන් ඔය IRD වෙබ්සයිට් එකට ගිහලා බලන්න. හරිද? උගුඩුව වගේ මෙතන බලන් ඉන්න එපා. IRD වෙබ්සයිට් එකට ගිහලා සර්ච් කරලා බලපන්. හරිද? ඒකේ ඕඩ තරම් ඩීටේල්ස් තියෙනවා. ඊළඟ මේකේ ටැක්ස් කැලෙන්ඩර් එක තියෙනවා. ඒ කියන්නේ මේවා එන්නේ මොන පීරියඩ් එකේද මේක සබ්මිට් කරන්න ඕනේ මොන පීරියඩ් එකකටද ඊළඟ ටැක්ස් රිටර්න් එක සබ්මිට් කරන්න ඕනේ මොන පීරියඩ් එකටද. ඒ ඔක්කොම ඒ ටැක්ස් කැලෙන්ඩර් එක ASCII තියෙනවා. ඒ ඔක්කොම සෝසස් ටික IRD වෙබ්සයිට් එකේ තියෙනවා. මම පල්ලෙහෙන් හරි ලින්ක් එක දාලා තියන්න. ගිහිල්ලා බලපන්. හරිද? මෙතන හිටියා කියලා ඔය ඉගෙන ගන්න බෑ. ඉතින් ඒ විදිහට උඹලා IRD වෙබ්සයිට් එකට ගිහලා උඹ ටැක්ස් වෙන කැටගරි එක බලාගෙන, ඒ කියන්නේ ඉන්ඩිවිජුවල් ටැක්ස්ද, පාර්ට්නර්ෂිප්ද, කෝපරේට්ද ඕක බලාගෙන අන්න ඒකේ තියෙනවා එක එක ටැක්ස් ස්ලැබ්ස්. හරිද? ඒ කියන්නේ මොන ස්ලැබ්ස් යටතේද උඹලා ටැක්ස් වෙන්නේ, ඒකේ රේට් එක කීයද? අන්න ඒ විදිහට උඹලට තියෙනවා. එතකොට උඹලට පුළුවන් ක්වාර්ටර්ලි මේ පේයින් ස්ලිප් එක ආවට පස්සේ උඹලගේ ඒ අදාළ පීරියඩ් එකට අදාළව තියෙන ඉන්කම් එක අරන් ඒ ඉන්කම් එකේ ටැක්සබල් ඉන්කම් එක හොයාගෙන ඒක අන්න අර කැල්කියුලේෂන් එකත් එක්ක, ඒ කියන්නේ ටැක්ස් රේට් එකත් එක්ක ඇප්ලයි කරලා උඹලට පුළුවන් ටැක්ස් එක කීයද කියලා හොයාගන්න. අන්න ඒ ටැක්ස් එක හොයාගෙන මෙන්න මේ පේයින් ස්ලිප් එක ෆිල් කරලා හරි දැන් ගොඩක් වෙලාවට මේ ඔන්ලයින් බැංකින් ෆැසිලිටිස් දීලා තියෙනවා. ඒ කියන්නේ උඹලගේ ඔන්ලයින් බැංකින් අර පෝර්ටල් එකෙන්ම ගිහිල්ලා IRD එකට ටැක්ස් එක ගෙවන්නත් පුළුවන්. ඉතින් එහෙම හරි කොහොම හරි උඹලට පුළුවන් ඉන්ස්ටෝල්මන්ට් විදියට මෙන්න මේ ටැක්ස් එකක් ගෙවන්න. හරිද? සෙල්ෆ් ඇසෙස්මන්ට් එකක් කරලා ගෙවලා දාන්න. ඒ කියන්නේ තමන්ම ඇසෙස් කරලා තමන්ගේ ඉන්කම් එක ඒකට අර රේට් එක කැල්කියුලේට් කරලා උඹලට පුළුවන් ඒක ගෙවලා දාන්න. ඉතින් එහෙම ගෙවලා දැම්මට පස්සේ උඹලගේ අර ටින් එකයි පින් එකයි ඔක්කොම ගහලා රැමිස් පෝර්ටල් එකට ගිහලා බලන්න පුළුවන් තමන්ගේ ටැක්ස් එක මේ හරියට IRD එකට පේ වෙලා තියෙනවද එහෙම කියලා. හරිද? ඉතින් මේ ඔය ටින් එකයි පින් එකයි තියාගෙන ඔක රෙද්දාසි ගහන් ඉන්න එපා. ඒක මේ පොඩ ලොග් ගලා බලපන්. හරිද? ඔක අඩුම ගානේ වැඩද කියලාවත් බලපන්. හරිද? මම දැකලා තියෙන සමහරුන්ට ටින් එක එහෙම ඇවිල්ලා තියෙනවා. හැබැයි ජීවිතේට රැමිස් පෝර්ටල් එක ලොග් ගලා නැහැ. හරිද? ඉතින් ලොග් ගලා පොඩ්ඩක් ඕවා බලපන්. හරිද? අතපත ගාලා. හරි මම ඔය ටැක්සබල් ඉන්කම් එක ගන්න කියලා ලේසියෙන්ම කිව්වට ඕක සමහරක් එකට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් සහ ඒක කැල්කියුලේට් කරගන්න හැටි තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් උඹලට පුළුවන් ඔය ටැක්ස් ඇඩ්වයිසර් කෙනෙක්ගේ හරි කන්සල්ටන්ට් කෙනෙක්ගේ හරි සපෝට් එකක් කරන් ඔය වැඩේ කරගන්න ඔයාලගේ ඉන්කම් සෝසස් වැඩි නම්. හරිද? ඒ කියන්නේ ඔයාලගේ ඉන්කම් සෝසස් වැඩි නම් ඔයාලට ඒක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කැල්කියුලේෂන් එක කරගන්න. ඒ අර උඹලා ටැක්සබල් ඉන්කම් එක හොයාගන්න වෙන විදිහක් තියෙනවා. ඒක තමයි උඹලා ගැන හොඳටම හොයන ගමේ ඇන්ටි කෙනෙක්ගෙන් ගිහිල්ලා අහපන් උඹලගේ ඉන්කම් එක. අන්න උඹලා ටැක්සබල් ඉන්කම් එක ගානට ලස්සනට හදලා දෙයි. හරිද? මොකද ඇන්ටිලා අපිට වඩා අපේ ඉන්කම් ගැන දන්නවා. දැන් හිතපන් එකෙක් ඉන්නවා මෙන්න මේ ලියුමත් එනවා. හරිද? හැබැයි ඌට ගෙවන්න ටැක්සබල් ඉන්කම් එකක් නැහැ. හරිද? ඒ කියන්නේ එක්ක ඌ ෆුල් අනාතේක් ආය අතේ සතේ නැතුව ඉන්න. හැබැයි මේ ලියුමක් ගෙදෙට්ට එනවා. ආයේ එහෙම නැත්තම් ඔන්න කම්පැනි එකක් දාගත්ත එකෙක් ඉන්නවා. ඌගේ කම්පැනි එක ඔපරේට් වෙන්නෙත් නැහැ. හැබැයි තාමත් මේ ලියුමක් ගෙදෙට්ට එනවා. එහෙම නැත්තම් කම්පැනි එක ලොස් එකක් ඉන්නවා. ඉතින් ලොස් නම් අහවල් එකෙන් ඈ බන් ටැක්ස් ගෙවන්නේ නේද? හරි. ඉතින් ඒ වගේ එකෙක් මෙතන ඉන්නවා නම් උඹලට පුළුවන් මේක ඉග්නෝර් කරලා ඉන්න. මොකද ඉතින් ටැක්ස් ගෙවන්න ඉතින් මොකුත් නැහනේ. ආය අහවල් එකෙන් ගෙවන්නයි ඉතින්. එහෙම ඉග්නෝර් කරලා ඉන්න පුළුවන්. හැබැයි ඉග්නෝර් කරලා හිටියා කියලා IRD එකේ මචං ඉන්දික තොටවත් නැහැ. හරිද? IRD එකේ අයට මේ පේන්නේ නැහැ උඹලට ටැක්සබල් ඉන්කම් එකක් නැහැ කියන එක. ඉතින් ඒක උඹලා කියන්න ඕනේ. ඒ කියන්න තියෙන විදිය තමයි ඇනුවලි ඔයාලට පුළුවන් ටැක්ස් රිටර්න් එක සබ්මිට් කරන්න. ඉතින් ටැක්ස් රිටර්න් එකක් ඔයාලා ටැක්ස් එක ගෙව්වත් නැතත් සබ්මිට් කරන්න ඕනේ අනිවාර්යෙන්. ටැක්ස් එක ගෙවනවා නම් ඔයාලගේ ටැක්සබල් ඉන්කම් එකේ කැල්කියුලේෂන්ස් දාලා ඔයාලට පුළුවන් ටැක්ස් රිටර්න් එක සබ්මිට් කරන්න. ඒ සබ්මිට් කරාට පස්සේ අර ඔයාලා සෙල්ෆ් ඇසෙස්මන්ට් එකක් කරලා ගෙවපු ටික තියෙන්නේ. ඒ ගෙවපු ටිකට වඩා වැඩි ටැක්සබල්
මේ ඉන්කම් එකක් එනවා නම් ඒ කියන්නේ ඊට වඩා ටැක්ස් එකක් ගෙවන්න තියෙනවා නම් ඔයාලට පුළුවන් එතනදී වැඩි ටික ගෙවන්න. එහෙම නැත්නම් ඔයාලට ක්ලේම් කරගන්න ටිකක් තියෙනවා නම් ඒ ටැක්ස් රිටර්න් එකත් එක්ක උඹලට පුළුවන් ක්ලේම් කරගන්න. ඉතින් ඒ වගේම උඹලට ටැක්සබල් ඉන්කම් එකක් නැත්නම් ඒත් උඹලට ටැක්ස් රිටර්න් එක සබ්මිට් කරන්න ඕනේ. මොකද ඔබට ගෙවන්න මේ ඉන්කම් එකක් නැහැ කියලා. හරිද? ඒකට තමයි නිල් රිටර්න් එකක් කියන්නේ. ඉතින් නිල් රිටර්න් එක සබ්මිට් කරලා හැටි ඔය ගොඩාක් මම දැකලා තියෙනවා මේ YouTube channel වල තියෙනවා. සහ ඒක හරි සරලයි. රැමිස් එකට ලොග් වුණා, ටින් එකයි පින් එකයි ගැහුවා. ඊට පස්සේ අදාළ බදු වර්ෂය සිලෙක්ට් කරා. ඊට පස්සේ නිල් රිටර්න් ගිහිල්ලා එතනින් එහාට උඹලට ෆිල් කරගෙන ගිහිල්ලා ඒක සබ්මිට් කරන්න පුළුවන්. ඉතින් මට අන්තිම විදියට කියන්න තියෙන්නේ උඹලා බදු වලට බය වෙන්න ඕනේ නැහැ. ඉතින් ලංකාවේ ගොඩක් උන් මේ වගේ ලියුමක් ගෙදරට ආපු ගමන් මේ අම්මට සිරි වෙන්න බය වෙනවා. හරිද? එහෙම බය වෙන්න ඕන එකමක් නැහැ. ටැක්ස් කියන්නේ එහෙම යකෙක් මොකෙක්වත් නෙමෙයි. හරිද? අර පොඩි කාලේ බිල් එක ගෙදරට එනවා වගේ. එහෙම එකක් නැහැ. උඹලට ඔය විදියට දන්නේ නැති දේවල් ඉගෙනගෙන හරි ඕන තරම් රිසෝසස් තියෙනවා. තමන්ට ගෙවන්න ටැක්ස් එකක් තියෙනවා නේ ඒක ගෙවපන්. ඉතින් ටැක්ස් එකක් ගෙවන්න තියාගෙන රිටර්න් එහෙම ගහන්න එපා. හරිද? ගොබ්බේ වගේ ඒක IRT එකෙන් හොයලා බලනවා. ඒ හින්දා මේ හරි විදියට ටැක්ස් එක ගෙවලා අර හරි විදියට ජීවත් වෙන්න බලපන්. එතකොට උඹලට ගැම්මෙන් ඉන්න පුළුවන්. හරිද? ඒකේ මාර ගැම්මක් තියෙන උඹලා නිකන් ගෙවලා බලපන් ටැක්ස් එකක්. මේ එතකොට උඹලට අර ගැම්මක් එනවා. අම්මට සිටි මේ හොස්පිටල් එකේ බෙහෙත් ටික හම්බෙන්න වගේ සල්ලි වලින් ළමයි ඉගෙන ගන්න වගේ සල්ලි වලින් එහෙම කියලා පොඩි ගැම්මක් එනවා. ඉතින් ඒ හින්දා හරියට ටැක්ස් එක ගෙවලා හරි විදියට මේ ලංකාවේ ජීවත් වෙන්න. හරිද? ඔය මේ වංගු දාන්න යන්න නැතුව. ඉතින් එහෙනම් අපි ළඟදීම ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.